ආයුබෝවන් දර්ශකය මෙම අපල රෝහල ස්කන්දර් බදහා සිටින ආචාර්ය රවත්‍රමසීම්. අපි හැමෝම අපි තුළ අපි යහළුවන් අතර අපි ආත්මීයන් අතර ෆයිබරේඩ්ස් ගැන අත්දැකීම් තිබුණා. ෆයිබරේඩ් කියන්නේ මොකක්ද? ෆයිබරේඩ් කියන්නේ බොහෝ විට අහිංසක වර්ධනයක් ඒ යටස් බිත්තු වලින් හා යටස් පාශයෙන් ඇතිවන එකක්. සියලුම ෆයිබරේඩ්ස් අනුතුරුදායකද? නෑ. එවැනි සියල්ලම හොන්කද? නෑ. බොහෝ ෆයිබරේඩ්ස් වසර ගණනාවක් සරලව සහ නිහඬව පවතිනවා. ෆයිබරේඩ්ස් විවිධ පරමාණු වලින් විවිධ ස්ථාන වලින් විවිධ හැඩයන්ගෙන් පැමිණෙනවා. යටස් හා කොහරේ තුළ ඇති ෆයිබරේඩ්ස් බොහෝ රුධිර සරුවයක් වෙනදභාවය නැවත නැවත ගර්භපතින් වෙන ගැටලු ඇති කළ හැක. මෙවන් ගැටලු හයිස්ටර්සකපය සහ ඉවත් කරමින් පාලනය කළ හැක. යටස් බෙක්ත තුළ ඇති සමහර ෆයිබරේඩ්ස් විශාල විය හැකි අතර ඒවද රුධිර සරුවේ ගැටලු ඇති කළ හැක. ඒව සල්වාස් වියහෙන් මත පීඩනයක් දම පීඩන ලක්ෂණ ඇති කළ හැකි එවිට අපේ ඒවා ඉවත් කිරීම ගැන සිතන්නම. ඒව ලිපුරිසක්වයෙන් පහසුවෙන් ඉවත් කළ හැක. ඒ සමහරක් සඳහා ලිපුරිසක් ප්‍රතිශාලය කරමය සඳහා උසස් කුසලතා අවශ්‍ය වෙනවා. මන්ද අප ෆයිබරේඩ් එක යටස් එකෙන් ඉවත් කළ පසු යටස් එක හොඳින් සිදු නොව නම් පමණක් ඒ අනාගතයේ දරුවන් බිහි කිරීම කාර්යය නිසා ලෙස ඊට කළ හැක. කලින් කියපු වගේම සමහර විට ෆයිබරේඩ් එක ඉතා විශාල නම් අපිට උදරයේ තට්ට කපලය ඉවත් කරන්න වෙනවා. ෆයිබරේඩ් එක ඉවත් කිරීම යවන වයස් කාන්තාවන්ට යටස් එක ඉවත් කිරීම වෙන විට ඉතා හොඳ විකල්පයක්. ඒ නිසා ඔබට ෆයිබරේඩ් එකක් තියෙනවා කියලා බය වෙන්න එපා. කුඩ ෆයිබරේඩ්ස් ගැන කිසිදු පර්ශනයක් නැහැ. එහි බොහෝ දෙන නිහඬුවීම් පවතිනවා. කාන්තාවකට කිසිදු අපහසුවක් දෙන්නෙත් නැහැ. ඒ නිසා සෑම ෆයිබරේඩ් එක්කම පොර්තකාර අවශ්‍ය නැහැ. සෑම ෆයිබරේඩ් එක්කම ශාලයකර්මය අවශ්‍ය නැහැ. සමහර ෆයිබරේඩ් සඳහා ඖෂධතා තියෙනවා. ෆයිබරේඩ් සඳහා තවදුරටත් පරීක්ෂණ යටතේ තියෙන වෙනත් විකල්ප කිරීම කීපයකුත් තියෙනවා. කෙසේ වෙතත් මේ මහතා විතා විශ්වාසදායකම ක්‍රමය නම් ෆයිබරේඩ් එක ශාලයකර්මයෙන් ඉවත් කිරීමයි. සූතියි මිතුරන්.